කොරියන් විභාගයට ගේමක් ගහන්න. අපේ ඇප් එක කොරියන් සරසවිය. දැන් Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මෙම සේවාව සඳහා දායක මුදල් ඔබේ ජංගම දුරකථන ගිණුමෙන් අය කරනු ලැබේ. දායක මුදල් ස්වයංක්‍රීයව නැවත අලුත් කෙරෙනු ලැබේ. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාමගේ YouTube channel එකට. ඉතින් හරිය අදත් ගෙනත් තියෙන ඕලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් මගේ වටින වීඩියෝ ඉස්සරහට බලා ගන්න ඕන. YouTube channel එක subscribe කරලා ගතුනේ කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට යන තියෙන 235 කොරියන් විභාගයේ ලියන අයට විශේෂ නිවේදනයක් කියලා දා වීඩියෝ එක ගෑලා තියෙන්නේ. වීඩියෝ ට යනකලින් පොඩි දෙයක් මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ like එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වැඩකට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන ඔයගොල්ලෝ දන්නවා EPS topic exam එක ලංකාවේ ආපදා තත්ත්වයේ හේතුවෙන් කල් ගියා. ඉතින් කල් ගිය කට්ටියට exam date මේ වෙනකොට දීලා තියෙනවා. කවද්ද ඔයගොල්ලන්ගේ exam date එක තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට සරලවම කරන්න තියෙන්නේ Google එකට එන්න. Google එකට ඇවිල්ලා search කරන්න slbfe.lk කියලා. search කරලා ඒ site එකට යන්න. site එකට ගියාට පස්සේ මේ වගේ interface එකක් එයි. ඉතින් ඔයා කරන්න ඕන ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තේ මෙතන තියෙනවා English කියලා එකක්. ඉතින් මේකට යන්න. මේකට ගිහිල්ලා මේක සිංහල කරගන්න. ඉතින් ඔයාලට English වලින්ම ඉස්සරහට යනවා නම් ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ඔයගොල්ලන්ට පේනවා මෙතන Korean කියලා තියෙනවා. මෙන්න මේකට එක click එකක් දෙන්න. ඒ click එකක් දුන්නාට පස්සේ මේ වගේ interface එකකට යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන උඩ link එකක් තියෙනවා. මෙන්න මේ link එකේ click එකක් දෙන්න. link එකේ click එකක් දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් එනවා. එතන තියෙන ඔයගොල්ලන්ගේ විභාග අංකය ගහන්න. index number එක ගහලා go කියන button එක ඔබන්න. go කියන button එකේ බොඩ පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ වෙලාව දිනේ ස්ථානය ඉතින් බලා ගන්න. ඉතින් ওই විදිහට තමයි සරලවම ආපදා තත්ත්වයේ හේතුවෙන් exam එක කල් ගිය කට්ටිය exam date එක බලා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඔය ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක මොන හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් එක්ක alert එක ඉන්නගෙන ගාම්ම. අදට වීඩියෝ ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. හීනනුන් වැඩ කරන මගේ ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.